හඬපටේ දැන් ලංකාවටම බලන්න දෙනවා මේ බලන්න හිරුනි කාට කතා කරන්න හැටි මට ඔත් එක අවුලන්නේ හැ ඔයාත් නිවාද කළා තියෙන්නේ අනේ පානියම් උඩ තියෙන ආදරේ දන්නේ පලෙන්ඩ යන්න YouTube එකේ බැනලා හිරුනි කාටත් දැන්න උඹට තියෙන ආදරය දැන නැතෝ බය වුණානේ එම්බසි එකට ගිහලා කම්ප්ලේන් කරගන්න ලෑජ්ජ නැද්ද බල්ලෝ උඹේ ඇත්ත ස්වරූපය මේක අපි ආමු ඔයාත් නිවාද කළා තියෙන්නේ අනේ පානියම් උඩ තියෙන ආදරේ දන්නේ උඩ තේරෙන්නේ නැහැ ඒ කියන්නේ මම කියන්නේ උඩ තීරදී මම හිතපු දේ උඹට තේරෙන්නේ නැහැ මමයි කිසි තරහක් නෑවත් එක්ක තරහක් මගේ කිසිම තරහක් නැහැ මොකක්ද මම කොච්චර කාලයක් වයින් කරාද පරිදා හොතේ මෙතන අතරින් එක උන්සත් යත් එකයිම වයින්කාරී මම වෛරයක් නෑ මම අයි මට කිසිම වෛරයක් නෑ මම කිව්වේ දිල්කට වෙච්ච එක වැරදි ඊට කලින් කොහොමද ඔයාත් මට අය මේක කියලා තිබා බලන්න කිසිම තැනක ඔයා මට කියපු කිසි දෙයකට මම වචනයක්වත් කොහෙවත් තැනක කියලා නෑ වචනයක්වත් කී ගමනක් ඔය ප්‍රවාගේ ප්‍රෝග්‍රෑම් වලින් මට කොච්චර නම් දේවල් කිව්වද අර හැම වෙලාවෙම මොන හරි කිව්වනේ මං කියපු දේවල් අල්ලගෙන ඉතින් මම කොහොමද කියන්නේ අර සේපාල් කියන අපතේත් එක්ක නෑ ඔයා මම සේපාල් අයියත් එක්ක වගේ වචනයක් අවා හරි ඔයා මගෙත් එක්ක කෙලි කතා කරන්න ප්‍රෝග්‍රෑම් එකට නෑ ඉතින් දැන් අයියේ අපිට ඒ වගේ තත්යකට ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන් තත්ත්වයක් නෑනේ දැන් ඊට ඔයා මට මිනිස්සු ඕපන් කතා කරන්න බෑ ඕපන් කතා කරන්න ඕනේ හැබැයි ඉතින් ඒක දැන් මේක හරි අපි හිටපු විදිහ හැටියට මේක ඉතාමත් කැත තැනකට නේ අරගෙන ගිහින් තියෙන්නේ මේක විශ්ව ශක්තියෙන් කතන්දරේ කියනකොටවත් මම වගේ නම කිව්වේ නෑ ඒකෙන් මම එහෙමවත් කියන්නේ නම ලෝකේ වට සේපාල් කියන අපතේත් එක්ක ඔයා තාපු දේවල් උල්ටා ඔයා බලන්නකෝ ගිහිල්ලා අපි ඔයාගෙන මාතෘකාව කතා කරනවද නැද්ද කියලා ඔයා කියන්නේ ඉරුණි කාලා නම් ඊ කියලා කතා කරේ නෑ ඒක තමයි ඒක හරි ඒ වුණාට අයියේ මේ මට සේපාලය කිව්වා මම නම් ඇත්තට මේකක්වත් බැලුවේ නෑ පොඩි සේපාල් කියන අපත වේසිය ඔයා ඌ කියන කතාවත් එක්ක යෝජාදකෙක් මගෙත් එක්ක තියෙන බැඳීම මම අයියේ හෙට කොහෙද තැනක හම්බුණත් මට අර මේ කවුද මේ දිල්කා කියන ගෑණි විදිහම පිළිසිතීම ගැන මෙහෙමයි අයි මම කියන්නේ කෙනෙක්ව විවේචනය කරන එක ඒ වුණාට එයාගේ පෞද්ගලිකත්වයන් ඉවර වෙලා කුණුහරුප කෙනෙක් ගන්නනේ මං කියන්නේ ඒකයි නෑ එයා කොහොමද පැන්නේ කරියා එයා ඒක අයියේ ඒක හදපු එකක් එයා ඒකට කම්ප්ලේන්ට් එකක් දාලා තියෙන්නේ නෑ එයාගේ Facebook එකේ අයියේ දැන් ඔයා කටින් කියන එක දිනන එයා Facebook එකකින් හදපු එකක් ඔය තියෙන්නේ ලෝකේ ඉන්න ජරාම ගෑණි කියලා හිතන්නකෝ ඒත් අයියේ එහෙම කියලා ඉවර වෙලා ඒ වගේ ඒ විදිහට කතා කරන එක හරිද කියලා මං අහන්නේ දැන් බලන්න මම නොකරපු දේවල් වලට දේවල් අහගෙන තියෙනවනේ දැන් ඔයත් මට මේවා කියලා. ඒ වුණාට ඒ ගෑනු කෙනා මේ වෙලාවේ මොකක් හරි දේශපාලන දරන මතයක් සම්බන්ධයෙන් එයා මතයක් ප්‍රකාශ කරාම ඒකට විරුද්ධව දේශපාලනික වශයෙන් විවේචනය කරන එක වෙනම දෙයක්. දරුවෝ මතයක් හරි මේක ජරා බීජ ගන්න බෑනේ. ඉතින් ජරා වලට කියපු දේවල් වලට අමතරව ඔයා කියලා තිබ්බා ඔයාගේ යාළුවෝ ලව්ව මෙහෙම මේව කරනවා කියලා. ඕක පරපතලෙට මිනිස්සු ඔව් මොනවා මට නම් කේන් බෑනම් ගිය. මට දින ආදරයක් මට තියෙනවා. මටත් මං ඒ විකාර නම් කියලා කතා කරා. අත ඔය අපරාධ යූස් එක වඩාදී. මම අයියේ දැන් අපි ඕගොල්ලන්ගේ පක්ෂයට හරි ඕගොල්ලන්ගේ පක්ෂයට ප්ලැට්ෆෝම්ස් තියෙනවා වගේම අපිටත් ප්ලැට්ෆෝම්ස් හරි කීපයක් නේ තියෙන්නේ. ඒ තැන් වල ගිහිල්ලා අපි අපේ මතය ප්‍රකාශ කරන්නේ. දැන් මම මෙහෙම කියලා මම දේශපාලනේ නොකර ඉන්නද? මතය ප්‍රකාශ කරන්න මං නංගිට ඕල් තරම් දෙන්න. නේ අයියේ ඔයා දැන් මේ වෙලාවේ සම්පූර්ණයෙන්ම මේ JVP එකට මාලිමාවට ඒකේ මාධ්‍යනේ කරන්නේ. ඒතර අපි ඒකට විරුද්ධව කතා කරනවානේ. මේක ඔයා හරි වැරදි තැනකට අරගෙන ගිහින් තියෙනවා. ඒක මාත් එක්ක විරුද්ධව කතා කරමු. මොකද මොවාට පුළුවන් දැන් මම ඔයත් එක්ක ඔයා දන්නවා මම කොච්චර අමාරුවෙන් මේ වැඩ කටයුතු ළමයි ටිකත් එක්ක කරගන්නවද ඔක්කොම. එහෙම තියෙද්දි ඔයා මට පොඩි දරුවෝ තුන්දෙනෙක් ඉන්න කෙනෙක් විදිහට මට කතා කරලා තියෙන දේ බලන්න. උඩට මම ආදරේ ඒක නේ හිතුවා නම් ඊට මම ප්‍රෝග්‍රෑම් වල දාන්නේ. මම මෙන්න දුක් කිසිදයක් දෙන්නේ නැහැ. හරිද? ඔයාම පිටිපස්සට ගිහිල්ලා ඔයා කරපු ප්‍රෝග්‍රෑම් වල ඔයා අනිත් ඊට පස්සේ ඔයා දන්නවද මිනිස්සු ඊට පස්සේ කවදායි මූඩ ලැජ්ජත් නැහැ මේකට ලැජ්ජත් නැහැ කියලා මම ඔයාගේ ප්‍රෝග්‍රෑම් වලට ආවොත් හරි අයියේ එහෙම ඔයාගේ එකට එකව වෙලා ඉන්නේ මේ ආණ්ඩුවට කැමති කට්ටිය ඒගොල්ලෝ තමයි කමෙන්ට් කරන්නේ ඉතින් ඒක හරි සාමාන්‍ය දෙයක් නේ මේ ආණ්ඩුව මගෙත් එක්ක නෙමෙයි
ඉරු channel එකේ ඔයා කියන කතා කරපේවත් එක්ක ඔයාට වැඩිලා තියෙන ඉතින් අයියේ කමෙන්ට්ස් වලින් මිනිස් දැන් එහෙනම් අපිට කියන්න පුළුවන්නේ ඊට කලින් ගෝඨාභය රාජපක්ෂට මොනතරම් හොඳ කමෙන්ට්ස් තිබ්බම ඔය තිබ්බද ඔය මිනිස්සුම තමයිනේ ගෝඨාභයට අනිත් පැත්තට විමර්ශුව කියලා දැම්මේ. ඒ වගේම තමයි අන්නකෝ ඊට පස්සේ අයියේ ඔය කමෙන්ට්ස් වලින් මිනිසුන්ගේ මතය මයින්ඩ් පුළුවන් නම් ඔයා මට වඩා දැනගන්න ඉපේ යන්නේ ඔයා එතනේ ඔයා ඒ ටයිම් හැම එකම හිටපු කෙනා. නෑ මම ඔයාලට කිව්වේ මම වරෙන් විරුද්ධ කොටසක් වෙන්නේ. මන්දපයක් තියෙනවා මගෙත් එක්ක කතා කරන්න. ඔයා ඕතරම් මට ගහන්න මගේ අවුල පොඩි ආකම දරුවෝ අපි මේව විසඳගන්න එක අයියේ ඇත්තටම කියනවා නම් ඔයා මාත් එක්ක මේක විසඳගෙන හරිද මේ වෙලාවේ ඔයාට මගෙන් ඇති ඇත්තටම වැඩක් නෑ හරිද මේ වෙලාවේ මාත් එක්ක මේක විසඳගත්තයි කියලා හෝ ඇත්තටම මගෙන් ඇති වැඩක් අයියේ මම විපක්ෂයේ ඉන්නේ මම മന്ത്രി කෙනෙක්වත් නෙවෙයි හරිද ඔයාට මොනතරම් මේ වෙලාවේ හයියක් තියනවද ආණ්ඩුවෙන් හයියක් තියනවා ඔයාට ඇත්තටම ඕන නම් මේ මගේ මට මොකක් හරි ඕන දෙයක් මේ වෙලාවේ මේ කන්ට්‍රැක්ට් එකක් අපිට දෙන්න පුළුවන්. හම්බෙමු කිසි ප්‍රශ්නයක් නෑ මට ඔත්මා කිසි නෑ. හරියි. මම තරහත් නෑ එහෙනම් මම මේක කතා කරනවා. ලැජ්ජ නැද්ද ලැස්සුදෝ? තමුසට ලැජ්ජ නැද්ද? තමුසක පිටිපස්සෙන් කමෙන්ට් කරගෙන යන උන්ටත් ලැජ්ජ නැහැ. මේ වගේ පරේක් ලොකු ටෝක් දාගෙන අන්තිමට කතා කරනවා අනිත් පැත්තට කතා කරගෙන සමායිල්ලනවා ප්‍රෝග්‍රෑම් වලට එන්නලු අනම්මනන්න. හරි